ඔන්න අදත් වෙල්කම් කියලා පිළිගන්නවා මූවි දිනා YouTube channel එකත් එක්ක. ඔන්න අදත් ඔයාලා මෙන් ගෙනලා තියෙනවා fantastic movie එකක්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි යමු movie එක. Movie Nira. Hello guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන අවිලා තියෙන්නේ 2012 රිලීස් වුණු Hotel Transylvania 1 movie එක. මේ movie එක මේ වෙනකොට 10න් 7ද IMDb අගයක් වගේම 145ද Rotten Tomatoes අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් movie එක බලන්න යන්න කලින් ඔයා මේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් දැන්ම මේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි දැන් යමු අද movie එක බලන්න. අද අපි කතාව පටන් ගන්න 1895න්. මේ ඉන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන ඩ්‍රැකියුලා. ඩ්‍රැකියුලාට පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම මේවිස්. ඩ්‍රැකියුලා මේවිස්ගේ මිනිසුන්ගෙන් ඈත්ලා තමයි ජීවත් වෙන්නේ. මොකද මෙයාලා රාක්ෂසෝ නිසා මිනිස්සු මෙයාලව මරන්න හදනවා. මේවිස්ගේ අම්මවත් මරලා තියෙන මිනිස්සු එකතු වෙලා. ඉතින් ඒක නිසා ඩ්‍රැකියුලා මෙයාලටයි අනිත් රාක්ෂසයන්ටයි මිනිසුන්ගෙන් ඈත්ලා ආරක්ෂා පරිව ජීවත් වෙන්න හොටෙල් එකක් හදන්න යන්නේ. ඒ වගේම මේවිස් ටික ටික ලොකු වෙනකොට එයාට එළියට යන්න ආසාවක් එනවා. එළිය මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒත් ඉතින් ඩ්‍රැකියුලා නම් ඒකට කැමති නෑ. එයා හැම වෙලේම මේවිස්ව ගේ ඇතුළෙම තමයි තියාගන්නේ. මොකද එයා බයයි මේවිස්ටත් මිනිසුන්ගේ කරදරයක් වෙයි කියලා. ඔන්න ඉතින් ටික කාලයක් යනකොට ඩ්‍රැකියුලා හොටෙල් එකේ වැඩ ඉවර කරනවා. මේ හොටෙල් එකට යනවා නම් අක්කර 400 කැලාවක් පව් කරලා හොල්මන් පිරුණු කනත්තක් මැදින් එන්න ඕනේ. ඉතින් මේක මැදින් අනිවාර්යෙන්ම යන්න පුළුවන් රාක්ෂසයට විතරයි. මේක මැදින් මිනිස්සෙක් ආව කියන්නේ එයා බය වෙන පාරට එයාව හොද කරන්න අනිවාර්යෙන්ම තොইলයක්ම නටන්න වෙනවා. ඉතින් මේ හොටෙල් එකේ නම තමයි රාක්ෂස භවන. මේ රාක්ෂස භවනට හැම අවුරුද්දම ලෝකෙ වට ඉන්න රාක්ෂස වෙනවා මේවිස්ගේ උපන්දිනය සමරන්න. ඉතින් හෙට තමයි මේවිස්ගේ 118 වෙනි උපන්දිනේ. ඒක වෙනුවෙන් ලෝකෙ වට ඉන්න හැම රාක්ෂසෙක්ම මේ රාක්ෂස භවනට එනවා. මේ ඉන්නේ උරුකයා වෙන්ට්. මෙයාට ළමයි ගොඩක් ඉන්නවා. හැබැයි එක ළමයෙක්වත් වීන් කියන දෙයක් අහන්නේ. ඒ ළමයි ඉන්නේ එයාලට ඕනි විදිහට. මේ ඉන්නේ හෙන ගදයා. මෙයා එහෙම ගමන් කරලා තැපෑලේ. මෙයා ප්ලේන් වල යන්න බයයි. මොකද ප්ලේන් වල යද්දි ප්ලේන් හදිස්සියවත් කුපුරවුවොත් ගිනි ගන්න නිසා. මෙයා ගින්දරට ගොඩක් බය කෙනෙක්. මේ ඉන්නේ බිවින්. මෙයා කණ්ණාඩි දෙකක් දාන්න නැත්තම් මෙයා ඉන්න තැනකවත් හොයන්න බෑ. මෙයා ප්ලේන් නැති භූතෙක්. මෙයාලා මෙහෙම ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මෙතෙන් එනවා ඩ්‍රැකියුලාගේ තවත් යාළුවෙක්. මෙයාගේ නම මමි. මෙයා ඇවිල්ලා ඉන්නේ ඊජිප්තුවේ ඉඳන්. මෙයා යන තැන වැලි ගොඩක් අරගෙන එනවා. ඉතින් මෙයා මෙහෙටත් වැලි ගොඩක් අරගෙන ඇවිල්ලා. මේකට ඩ්‍රැකියුලා නම් කැමති නෑ. මොකද එයාගේ හොටෙල් එක අපිරිසිදු වෙන නිසා. මමීට හෙන රදව හම්බෙලා තියෙන අවුරුදු ගානකින්. ඉතින් යාව දෙන්න හම්බෙච්ච එකේ සතුට සමරන්නේ මෙන්න මේ විදියට. එම කම්බියා දෙයානම් නියමයි. හැම වෙලේම විනෝදයෙන් ඉන්නවා. ඉතින් හෙන කඩයා තැපෑලෙන් එන නිසා එයාගේ මුළු ඇදම කෑලි වලට ගලවලා තමයි එවන්නේ. ඉතින් මෙතන ඉන්න සොම්බිලා ටික එයාගේ අද හයි කරලා. හැබැයි ඒක හයි කරලා තියෙන හරි විදියට නෙමෙයි. අත ඔළුවට යවලා ඔළුව අතට යවලා. ඉතින් ටික වෙලාවක් යනකොට ඩ්‍රැකියුලා කට්ටියටම කතා කරලා කියනවා අපි තවත් අවුරුද්දක් මිනිසුන්ගෙන් බේරිලා සාමෙන් සතුටෙන් ජීවත් වුණා. ඒක නිසා අපි හෙට මේවිස්ගේ උපන්දිනේ ජයටම සමරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා පෙන්නනවා මිනිසුන්ගේ පින්තූර වගේ. මේ පින්තූර අරගෙන තියෙන මේ ළඟදිමයි. එයාලා එන්න මහත් වෙනවලු. ඩ්‍රැකියුලා නම් කියන්නේ එයාලා මහත් වෙන්නේ මේ රාක්ෂසව මරලා දාන්න කියලා. එයා එහෙම කියලා කට්ටියම පොතටම බය කරලා එතනින් එනවා මේවිස්ව හම්බෙලා එන්නම් කියලා. මේ වෙනකොට මේවිස් කාමරේට වෙලා තනියම කියව ඉන්නේ. එයා කියවන්නේ එයාට 118 වුණාම එයාට මේ හෝටලෙන් එයට ගිහලා එළිය බලන්න දෙනවා කියලා ඩ්‍රැකියුලා පොරොන්දුන කතාවක්. ඩ්‍රැකියුලා එන තම්ම එයා මේක කියව ඉන්නවා. ඩ්‍රැකියුලා කාමරේට එනවා. කාමරේට ආවට පස්සේ මේවිස් මේ කතාව ඩ්‍රැකියුලාට කියනවා. ඩ්‍රැකියුලා කියන කමන්නේ නැහැ එළියට ගිහලා එන්න කියලා. ඉතින් මේවිස් යන්න හිතාන ඉන්න පැරඩයිස් වලට. ඩ්‍රැකියුලා මේක කියනවත් එක්කම මේවිස්ගේ සතුට දෙගුණ තෙගුණ වෙලා ඉක්මනටම බෑග් ටිකක් අරගෙන යන්න හදන්නේ. ඩ්‍රැකියුලා මේවිස්ගෙන් අහන ඔයා කොහෙද යන්න හදන්නේ කියලා. එතකොට මේවිස් කියනවා පැරඩයිස් වලට කියලා. එතකොට ඩ්‍රැකියුලා මේවිස්ට කියනවා ඔයා දැම්ම මෙහෙන් ගියොත් මේ පාරේට ඇවිල්ලින කට්ටියට ගොඩක් දුක හිතේ. එයාලා ඇවිල්ලා ඉන්නේ ඔයා නිසා. ඒක නිසා පාටික ඉවර වෙලා පාරාදීසෙට යන්න කියලා. ඒ වගේම ඩ්‍රැකියුලා ආපහු කියනවා ඔයාට එළියට යන්න ඕනම නම් මේ ළඟ මිනිස් කම්මානයක් තියෙනවා. ඔයා ඒකට ගිහලා බලලා එන්න කියලා. ඉතින් මේ කාමරය ඇතුළට හිර වෙලා හිරපු මේවිස්ට මේකත් ඇති. එයා ඒක නිසා ඒ දමට ගිහලා ඉක්මනට එන්නම් කියලා එතනින් එනවා.
මේවිස් වවුලෙක් වෙලා පියාඹගනේ දමු හොයාගෙන යනකොට එයාගේ පස්සෙන් ඩ්‍රැකියුලත් එනවා. මේවිස් මේ දමට ගිහිල්ලා ඒ ගින්න මිනිසුන්ද කතා කරනවා. ඒ ගින්න මිනිස්සු සේරම ගින්දරයි පොළුයි අරගෙන මේවිස්ට දහන්න එනවා මේවිස්ගේ පැත්තට. හැබැයි ටික වෙලාවක් යනකොට මේ මිනිස්සු අමුතු විදියට තමයි හැසිරෙන්නේ. මේ ඇත්තටම ඉන්නේ මිනිස්සු නෙවෙයි. මේ ඉන්නේ සොම්බිස්ලා. මෙයාලා ඒවලා තියෙන්නේ ඩ්‍රැකියුලා. මේවිස්ට මිනිස්සු හොද නැහැ කියලා තේරුම් කරන්න ඩ්‍රැකියුලා සොම්බිස්ලාට මිනිස්සු වගේ අන්දලා මිනිසුන්ගේ ගම්මානයක් හදලා මේවිස්ගේ ගම්මානට ඒවලා තියෙන්නේ. ඉතින් මේවිස් මෙතනදී හොදටම බය වෙලා ආපහු යනවා රාක්ෂස භවනට. අර මිනිස්සු වගේ ඇදගත්ත සොම්බිස් ටික එයාලටම නිදි තියාගෙන ආපහු අර ගම ගලවගෙන රාක්ෂස භවනට එනවා. මේ දේවල් දිහා බලාගෙන ඉන්න කවුරු හරි කෙනෙක් අපිට කවුද කියලා හරියටම පෙන්වන්නේ. අපි ඉස්සරහට බලමු මේ කවුද කියලා. ඊට පස්සේ අපේ කතාව වෙනවා ආපහු රාක්ෂස භවනට. ඩැහියුලා දැන් මේවිස්ස හම්බෙන්න එනවා කිසි දෙයක් දන්නේ නැති ගානට. ඩැහියුලා මේවිස්ගේ අහනවා කොහොමද ඒ ගම දැන් මිනිස්සු වෙනස් වෙලාද කියලා. මේවිස් අඩ ඩැහියුලාට කියනවා එයාලා තාමත් ඒ විදිහමයි ඔයා කිව්ව දේ හරි තාත්තේ කියලා. ඩැහියුලාගේ වැඩේ හරි ගියා. දැන් මේවිස්ටත් මිනිස්සු ගැන තරහක් තියෙන්නේ. එයා කැමති නැහැ මේ රාක්ෂස භවනෙන් ආපහු සැරයක් එළියට යන්න. දැන් නම් ඩ්‍රැකියුලාට ගොඩක් සතුටුයි. එයා එළියට ඇවිල්ලා රාක්ෂස භවනේ වැඩ ටික කෙරීගෙන යනවාද කියලා බලනකොට මේ රාක්ෂස භවන ඇතුළට මිනිස්සෙක් එනවා. මේ තමයි අර අපිට කලින් පෙන්නපු කෙනා. මෙයාගේ නම ජොනි. ඩ්‍රැකියුලා එයාව දකින්නවත් එක්කම එයාගේ පැත්තට ගිහිල්ලා එයාගෙන් අහනවා ඔයා කවුද ඔයා කොහොමද මේ තැන හොයාගත්තේ කියලා. එයා කියනවා මම ජොනි මම මෙහෙට ආවේ කඳුරාගින්න ගිතාගෙන. හැබැයි මං අතරම වුණා. මගේ යාළුවෝ ටික මාව දාලා ගියා. මම එනකොට දැක්කා දෙනි ගත්ත මිනිස්සුගේ. මං යාළුවගේ පස්සෙන් තමයි මේ මාලිගාවට ආවේ කියලා. මෙයා ඇවිල්ලා තින්නේ අර සොම්බිස්ලා ටික පස්සේ. ඩැකියුලා ජොනිවත් අරගෙන ඉක්මනට මේ මාලිගාවෙන් එළියට යන්න යනකොට මේ මාලිගාව ඇතුළට රාක්ෂසයෝ ගොඩක් එනවා. ඉතින් මේ රාක්ෂසයෝ දැනගත්තොත් මේ මාලිගාවට මිනිස්සෙක් ඇවිල්ලා ගිහලා ආයේ ජීවිත කාලෙටම මේ මාලිගාව පැත්තවලාදවත් එයාලා එන්නේ නැහැ. මොකද එයාලා ඒ තරම් මිනිස්සුන්ට බයයි. ඉතින් ඩ්‍රැකියුලා ජොනිව කාටවත් පේන්නේ නැති වෙන්නේ ඉක්මනටම කාමරයක් ඇතුළට එක්කගෙන යනවා. මේ කාමරය ඇතුලේ ඉන්නකොට ඩ්‍රැකියුලාට අදහසක් එනවා ජොනිවත් රාක්ෂසෙක් විදිහට අන්දගෙන කාටවත් පේන්නේ නැති වෙන්නේ ඉක්මනට මේ රාක්ෂස භවනෙන් එළියට යන්න. ඊට පස්සේ ඩ්‍රැකියුලා ජොනිව රාක්ෂසෙක් විදිහට අන්දලා එළියට එක්කගෙන යනවා. ඩ්‍රැකියුලා ජොනිව කාටවත් සැක හිතෙන්නේ නැති වෙන්නේ ඉක්මනට මේ රාක්ෂස භවනෙන් එළියට යවන්න හදනකොටම මෙතෙන් එනවා සතල බුජන් කියලා මේ හොටෙල් එකේ වැඩ කරන කෝපියෙක්. එයාගේ මීයට පුළුවන් එයාගේ ඉවෙන් මිනිස්සුන් ඉන්න තැන හොයාගන්න. ඉතින් එයාගේ මීයා සකල බුජන්ට කියනවා මෙතන මිනිස්සෙක් ඉන්නවා කියලා. සකල බුජන් මේක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඩ්‍රැකියුලා ජොනිව හංගගෙන ඉන්න නිසා එයාට පේන්නේ ඩ්‍රැකියුලා විතරයි. ඉතින් ඒක නිසා එයා එයාගේ මීයා කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඩ්‍රැකියුලා මේව සකල බුජන් එක කතා කර කර ඉන්නකොට ජොනි යනවා එතන ලදලින්න රාක්ෂසෙක් ගාවට. මෙයා ඇටසැකිල්ල. ජොනි ගිහිලා මේ ඇටසැකිල්ල ඇතුළට අත දානවා. එයා ඇටසැකිල්ලක් වුණාට එයා ගෑනු කෙනෙක්. මෙතනට එනවා එයාගේ පාර්ට්නර්. එයා ඇවිල්ලා ජොනිට ගහන්න හදනකොට ජොනි අහනවා ඔයාලා ඇත්තම රාක්ෂසෝද කියලා. එතකොට එයා කියනවා ඔව් අපි ඇත්තම රාක්ෂසෝ ඔයාලා දෙන්නද මම ඇත්තම බුඩියක් කියලා. දැන් තමයි ජොනි දැනගන්නේ මෙතන ඉන්නේ ඇත්තම රාක්ෂසෝ කියලා. මෙයා මේක දැනගන්නවත් එක්කම ගොඩක් බය වෙනවා. ඊට පස්සේ ජොනි හොදටම බය වෙලා එහෙම දුවන්න පටන් ගන්නවා. මෙයා එහෙම දුවලා අන්තිමට ගිහිල්ලා මේවිස්ගේ ඇගේ හැබිලා දෙන්නත් එක්කම බිමට වැටෙනවා. මේවිස් ජොනිට කතා කරන්න කලින් මනව ඩ්‍රැකියුලා ඇවිල්ලා යාලා දෙන්නගේ මැදට පයින්නවා. ඊට පස්සේ ජොනිවත් එතනින් අරගෙන ඉක්මනටම ඩ්‍රැකියුලා කාමරයට එනවා. දැන් ජොනි හොදටම බය වෙලා ඉන්නේ මේ රාක්ෂස භවනේ ඉන්නේ ඇත්තම රාක්ෂසයෝ කියලා දැනගත්ත නිසා. එයා ඩ්‍රැකියුලාගෙන් අහනවා ඔයාමගේ ලේ බොනවද කියලා. එතකොට ඩ්‍රැකියුලා කියනවා මම මිනිසුන්ගේ ලේ බොන්නේ ඒ වගේ මේ දේ වැඩි කියලා. ඊට පස්සේ තමයි ජොනිගේ බය ටිකක් හරි අඩු වෙන්නේ. ඊට පස්සේ ඩ්‍රැකියුලා වවුලෙක් කියලා ජොනිවත් අරගෙන මේ රාක්ෂස භවනෙන් එළියට යන්න හදනකොට මේවිස් එනවා එතෙන්ද. ඊට පස්සේ මේවිස් ඩ්‍රැකියුලාගෙන් අහනවා මෙයා කවුද මෙයා කොහෙන්ද ආවේ කියලා. ඩ්‍රැකියුලා ඉක්මනටම ජොනිවත් අරගෙන ආපහු කාමරයට ඇවිල්ලා ජොනිට හොරෙන් කියනවා මං කියන විදිහට වැඩ කරනවා නැත්තම් මං තමුසේගේ ලේ බොනවා කියලා. ජොනි ඩ්‍රැකියුලාට බය වෙලා එයා කියන විදිහටම වැඩ කරනවා. ඩ්‍රැකියුලා මේවිස්ට කියනවා මේ ඉන්නේ ජොනි මම මෙයාව එක්කගෙන ආවේ ඔයාගේ උපන්දිනේ වැඩ ටික කරන්න මට උදව් ඉල්ල ගන්න කියලා. එතකොට මේවිස් අහනවා ඇයි ඉතින් මෙයාවම එක්කගෙන ආවේ කියලා. ඩ්‍රැකියුලා ඊට පස්සේ කියනවා මට හිතුණා ඔයාගේ වයසම කෙනෙක් හිටියොත් මේ වැඩේ හොතටම කරගන්න පුළුවන් වෙයි කියලා. මේවිස් මේක අහනවත් එක්කම ගොඩක් සතුටු වෙනවා. මොකද මෙයාට කලින් එක පාරක්වත් එයාගේ වයස කෙනෙක් හම්බෙලා නැහැ. එයා ජොනිගෙන් අහනවා ඔයාගේ වයස කීයද කියලා. එතකොට කියනවා ජොනි 121යි කියලා. මේවිස්ට 118යි. දැන් මේවිස්ට ගොඩක් සතුටුයි එයාගේ වයස කෙනෙක් එයාට හම්බුනේ නේද. ඩ්‍රැකියුලා ඉක්මනටම මේවිස් වෙතින් එළියට යවනවා ජොනිට එයාට වැඩ තියෙනවා කියලා. ඊට පස්සේ ඩ්‍රැකියුලා ජොනිවත් එක්කගෙන මේ රාක්ෂස භවනෙන් එළියට යන්න හදන්නේ. එයා යවන්න හදන්නේ රහස් ගුහාවකින්. මේ ගුහාවල ඩ්‍රැකියුලා බොඩ කාරකින් ගිහිලා නැහැ. ඒක නිසා එයාට පාරවල් හොයාගන්න බෑ. එයාලා දෙන්න එහෙ මෙහෙ ගිහිල්ලා අන්තිමේට එනවා ආපහු මේ
හොටෙල් එකේ ඉස්සරහට. එතෙන්ද එනවත් එක්කම ඩ්‍රැකියුලාගේ යාළුවෝ ඩ්‍රැකියුලාව දකිනවා. ඊට පස්සේ ඩ්‍රැකියුලා යනවා යාළුවත් එක්ක කතා කරන්න. ජොනි යාළුවට පේන්නේ නැති වෙන්න හැංගිලා ඉන්නකොට එතනට එනවා මේවිස්. මේවිස් ඇවිල්ලා ජොඩිගෙන් අහනවා ඔයා මෙතන මොකද කරන්නේ කියලා. ජොනි එතකොට මේවිස්ට කියනවා මාටිගේ වැඩකට මම මෙතනට ආවා කියලා. ජොනි තාම මේවිස්ගේ නම දන්නේ නැහැ. ඒක නිසා එයා මේවිස්ගෙන් අහනවා එයාගේ නම. ඊට පස්සේ එයාලා දෙන්න හැම කතා කර ඉන්නකොට මේවිස් ජොනිට කියනවා ඔයාගේ විස්තර කියන්න කියලා. එතකොට ජොනි කියනවා මම හෙන කඩේදී නෑදෑ එක්කෙනවා කියලා. එයාගේ දකුණු පැත්තේ. ඉතින් මෙයාලා දෙන්න මේව කතා කර ඉන්නකොට මෙතෙන්ද මකුළු එක්කෙනවා. ජොනි මේ මකුළු අර බය වුණ පාරේ එයා ගිහින් වැටෙන්නේ හොටෙල් එක මැදට. එතකොට මෙයාව දකිනවා හෙන කඩේ. හෙන කඩේ එයා දාවට එනකොට ඩ්‍රැකියුලා එතෙන් එනවා. ඊට පස්සේ හෙන කඩේ ඩ්‍රැකියුලාගෙන් අහනවා මෙයා කවුද කියලා. එතකොට මේවිස් මෙතෙන්ද ඇවිල්ලා කියනවා ඔයා එයාගේ දකුණු පැත්තේ නෑදෑයෙක් කියලා. හෙන කඩේවත් දන්නේ ජොනි එයාගේ නෑදෑයෙක් කියලා. ඩ්‍රැකියුලාගේ යාළුවෝ ටිකත් මෙතෙන්ද ඇවිල්ලා අහනවා මෙයා ආවේයි කියලා. එතකොට ඩ්‍රැකියුලා ආපහු සැරයක් අර බොරුවම කියනවා මෙයාව එක්කගෙන ආවේ මේවිස්ගේ උපන්දිනේ වැඩි කරගන්න කියලා. ඩ්‍රැකියුලාගේ යාළුවෝන්වත් ඒක ගැන පුදුමයි. මොකද ඩ්‍රැකියුලා කවදාවත් කාගෙන්වත් උදව් ගන්න කෙනෙක් නෙවෙයි. ඩ්‍රැකියුලාගේ යාළුවෝ ටික ජොනීට කියනවා මේ උපන්දින සාදේ ලස්සන කරන්න ඇවිල්ලා සංගීත රණ්ඩ යනවා මෙලෝ රහත් නැහැ කියලා. ඊට පස්සේ යාළුවා කියනවා එයාලව අයින් කරලා අපි අද සින්දුවක් කියන්න හදන්නේ කියලා. ජොනී කියනවා අපි අනිවාර්යයෙන්ම සින්දුවක් කියමු කියලා. එයාලා කට්ටිය සින්දුව කියන්න පටන් ගන්නවා. මේ සින්දුව නම් ගොඩක් බෝරින්. මේ සින්දුව අහන් ඉන්න කට්ටියට නිදිමතක් ඇදෙනවා. ටික වෙලාවක් යද්දී ජොනී ස්ටේජ් එකට ඇවිල්ලා සින්දුව වෙනස් කරලා සින්දුව කියන්න පටන් ගන්නවා. එයා වෙනස්ම විදිහකට සින්දුව කියලා මේ හොටෙල් එකේ ඉන්න ඔක්කොම එතෙන් එක්ක ගන්නවා. ඊට පස්සේ අර ඔක්කොම එකතු වෙලා ගොඩක් විනෝද වෙනවා. මෙතනදී මෙතන ඉන්න හැම රහස්‍යම වගේ ජොනීට කැමති වෙනවා. මොකද එයා වෙනස්ම විදිහට කෙනෙක් නිසා. ඊට පස්සේ ඩ්‍රැකියුලා ජොනීවයි මේවිස්යි එක්කගෙන මේ හොටෙල් එක ඇතුලේ විනෝද වෙන්න හදලා තියෙන තැන් වලට යනවා. මේ තැන් වල කිසිම විනෝදයක් නැහැ. ගොඩක් කම්මැලිකමේ තමයි කට්ටියම ඉන්නේ. ඉතින් මේ යන හැම තැනකම වගේ ජොනී එයාට ඕනි විදිහට තමයි ඉන්නේ. එයා හැසිරෙන විදිහට මේ රාක්ෂසොත් කැමති. ඉතින් ඒක නිසා එයාලා ඔක්කොම ජොනී ඉන්න විදිහට ඉන්න හදනවා. එදා රෑ කට්ටියම එනවා මේ හොටෙල් එකේ තියෙන පූල් එකට. පූල් එක දාවට වෙලා ජොනී කට්ටියත් එක්ක කතා කර ඉන්නකොට එතෙන්ද ඩ්‍රැකියුලා ඇවිල්ලා ජොනීව අරගෙන එනවා. ඊට පස්සේ ඩ්‍රැකියුලා ජොනීට කියනවා ඔයා මෙතන හැසිරෙන විදිහේ මෙතන කට්ටියට සැකේතයි. ඒක නිසා මං කියන විදිහට වැඩ කරන්න කියලා. ඩ්‍රැකියුලා ජොනීට කියනවා ඔයා පූල් එක ගාවට ගොඩක් සතුටින් ගිහලා මගේ පිට රිදෙනවා කියලා කෑ ගහලා එතනින් ඉක්මනටම යන්න කියලා. ජොනී ඩ්‍රැකියුලා කියන විදිහටම කරනවා. එයා ගොඩක් සතුටින් පූල් එක ගාවට ගිහලා අනේ මගේ පිට රිදෙනවා කියලා කෑ ගහනවා. එතකොටම ළඟ ඉන්න කෙනෙක් එයාගේ පිටට නගිනවා. එයා හිතලා තියෙන ජොනීගේ පිටට නගින්න කිව්වා කියලා. ඊට පස්සේ ජොනීත් එනවා පූල් එකට යාවත් අරගෙන. එතකොට මේ පූල් එක වටේ ඉන්න රාක්ෂසෝ ටිකත් එනවා පූල් එකට එයත් එක්ක විනෝද වෙන්න. ඊට පස්සේ මේ රාක්ෂසෝ ටික ඔක්කොම හොදටම විනෝද වෙනවා. මේ අතර හෙන කඩේ උඩටම ගිහිලා මේ පූල් එකට පනින්න හදන්නේ. එයා එතනින් පහළට පැනලා පූල් එකට වැටෙනවත් එක්කම එයාව කෑලි වලට කැඩිලා යනවා. ඉතින් මෙයාලා මෙහෙම විනෝද වෙවි ඉන්නකොට ඩ්‍රැකියුලා කෑ ගහනවා ඔය වැඩේ දැම්ම නවත්තන්න කියලා. හැබැයි එයාලා නම් ඩ්‍රැකියුලාව ගණන් ගන්නවත් නැහැ. ඩ්‍රැකියුලා කියන දේ එයාලට ඇහෙන්නවත් නැහැ. ඉතින් මේව ටික වෙලාවක් විනෝද වෙවි ඉන්නකොට ඩ්‍රැකියුලා දකිනවා ජොනීගේ මේකප් එක හේදිලා කියලා. ඩ්‍රැකියුලා ජොනීට ඒක කියන්න හදනකොට එයාත් පූල් එකට වැටෙනවා. ඊට පස්සේ ඩ්‍රැකියුලා මේ වැඩේ නවත්තලා දාන්න ඕන නිසා එයා පූල් එක ඇතුළට පීනලා ඒ පූල් එකේ වතුර ටික සේරම හින්දලා දානවා. මේ වෙනකොට ජොනී උඩට ගිහිලා පහළට වැටෙන ගමන් ඉන්නේ. එයා පහළට එනකොට තමයි දකින්නේ මේ පූල් එකේ වතුර කිදිලා කියලා. ඩ්‍රැකියුලා ජොනීව වැටෙන්න දෙන්නේ නැතුව කොහොම හරි බේර ගන්නවා. ඊට පස්සේ ජොනීවත් අරගෙන එතනින් යන්න යනවා. ජොනීට හොතරම බැන මේ රාක්ෂස භවණෙන් එළියට අරගෙන යනවා. ඩ්‍රැකියුලා දැන් හදන්නේ ජොනීගේ මතකේ නැති කරලා මේ රාක්ෂස භවණෙන් එලවලා දාන්න. එයා ජොනීව මෝහනය කරා කියලා හිතුවට ජොනී මෝහනය වෙලා නැහැ. මොකද ජොනී එයාගේ ඇස් දෙකට ලෙන්සස් දාලා තියෙන නිසා එයා මෝහනය වෙන්නේ නැහැ. කොහොම හරි අන්තිමේට ඩ්‍රැකියුලා ජොනීට කියලා එයාව මෙහින් යවලා දානවා. ජොනී ඩ්‍රැකියුලාට බැන ඒ රාක්ෂස භවණෙන් යන්න හදන්නේ. මෙයා මෙහෙම යනකොට මෙයා දාවට එනවා මේවිස්. මේවිස් ඇවිල්ලා ජොනීට කියනවා විනෝද වෙන්න තැනක් තියෙනවා. ඔයා ඉක්මනට මගේ පස්සෙන් එන්න කියලා. ජොනි ඊට පස්සේ මේවිස්ගේ පස්සෙන් එනවා. මේවිස් ජොනීව එක්කගෙන යන්නේ මේ රාක්ෂස භවනේ වහලුඩට. මෙතනට ඉර පායන විදිය ලස්සනට පේනවා. මේවිස් කවදාවත් ඉර පායනව දැකලා නැහැ. මොකද මෙයාලට ඉරෙලියට යන්න බෑ. මෙයාලට අද පිච්චෙනවා. ඊට පස්සේ ජොනී මේවිස්ට ඉර පායන විදිය පෙන්නනවා. මේවිස් අද තමයි ඉර පායන විදිය පළවෙනි වතාවට දැකලා තියෙන්නේ. ඒත් එක්කම අපි කතා වෙනවා ඩ්‍රැකියුලාට පැත්තට. ඩ්‍රැකියුලා එයාගේ යාළුවෝ ටිකයි කතා කරගෙන ඉන්නේ ජොනී ගැන. එයාගේ යාළුවෝ ඩ්‍රැකියුලාට කියනවා ජොනී මේවිස්ට හොදට ගැලපෙනවා කියලා. ඩ්‍රැකියුලා නම් එයා වැඩි මේවිස්ට ගැලපෙන්නේ නැහැ කියලා.
එතකොට හෙන කතයට ටිකක් තරහ යනවා. මොකද ජොනි හෙන කතයගේ නෑදෑයෙක් කියලා කියපු නිසා. එයා ඩ්‍රැකියුලාගෙන් අහනවා අපේ කට්ටිය ඔයාට ගැරපෙන්නේ නැති කියලා. එතකොට ඩ්‍රැකියුලා කියනවා ඔයාලගේ වර්ගය නිසා නෙවෙයි එයා හරි අමුතුයි. ඒක නිසා තමයි එයා ගැරපෙන්නේ නැති කියලා. ඉතින් මේ අතරේ වහලුට ඉන්න ජොනි එතන වහලෙත් කඩාගෙන පහළට වැටෙනවා. මෙයා කෙලින්ම වැටෙන්නේ ඩ්‍රැකියුලා ඉන්න තැනට. එතන ඉන්න ඩ්‍රැකියුලාගේ යාළුවා අහනවා ඩ්‍රැකියුලාගෙන් ජොනි කොයි කියලා. එතකොට ඩ්‍රැකියුලා කියනවා ජොනිට වැඩක් වෙట్లా එයා යන්න ගියා කියලා. මේ කියනවත් එක්කම මෙයාගේ අත් දෙපොරට ජොනි වැටෙනවා. එතකොට හෙන රටේ අහනවා දිය පයින් ආපහු ඇවිල්ලා වගේ කියලා. ඊට පස්සේ ඩ්‍රැකියුලා ජොනිට හොතරපම් බැන එයාව එක්කගෙන එනවා මේස වගේක් හදන්න. ඉතින් මේ මේස සාමාන්‍ය මේස නෙවෙයි. ජොනි මේව දකින්නවත් එක්කම එයා ඒ වගේ විනෝද වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඩ්‍රැකියුලාත් මේ වැඩේට එකතු වෙනවා. එයාලා දෙන්න විනෝද වෙවි ඉන්න අතරේ ජොනිව හොයාගෙන එනවා මේ හොටෙල් එකේ කෝකියා. එයාගේ මීයා ඉව කරගෙන එනවා ජොනිගේ පස්සේ. ඩ්‍රැකියුලා ජොනිට කියනවා මං ගොඩ කායකට පස්සේ තමයි මේ විදියට විනෝදුනේ කියලා. එයා ඒක කියලා ජොනිව හොයනකොට ජොනි එතන නෑ. අර කෝකියා ඇවිල්ලා ජොනිව උස්සගෙන ගිහිල්ලා. ඒ කෝකියා ජොනිව මරන්න කලින් ඩ්‍රැකියුලා යනවා ඉක්මනටම එයාව බේරගන්න. මෙහෙම යන අතරේ එයාට මේවිස් හම්බෙනවා. ඉතින් මෙයාට දැන් මේවිස් එක්ක යන්න වෙලා තියෙන නිසා එතන ඉන්න සෙබලෙට්ටි කියන ඔයාලා ඔක්කොම කට්ටිය ගිහිල්ලා අර කෝකියාව නවත්තන්න කියලා. එයාලා කට්ටිය ආවට කෝකියාව නවත්තන්න නෝ වෙන්නේ. කෝකියා ඒ ඔක්කොටම ගහලා ජොනිවත් අරගෙන කුස්සියට යනවා. මේව වෙන අතරේ මේවිස් ඩ්‍රැකියුලාට කියනවා එයාට ජොනි ගැන කැමැත්තක් ඇති වෙලා තියෙනවා කියලා. ඩ්‍රැකියුලා නම් ජොනිට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒක නිසා එයා මේවිස්ට කියනවා එයා ඔයාට ගැලපෙන්නේ නැහැ. ඊට වඩා හොඳ රාක්ෂසෝ මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. වෙන කෙනෙක් අපි හොයාගමු කියලා. ඒත් ඉතින් මේවිස්ගේ කැමැත්ත නම් නැති වෙන්නේ. මෙයාලා දෙන්න කතා කරගෙන ඉන්නකොට මෙතෙන්ට සෙබනෙක් ඇවිල්ලා කියනවා කෝකියා ජොනිවත් අරගෙන පැන දත්ත දෙලා. ඊට පස්සේ ඩ්‍රැකියුලා ඉක්මනටම එතනින් එනවා ජොනිව බේරගන්න. එයා කුස්සියට එනකොටත් අර කෝකියා ජොනිව උයන්න පටන් අරගෙන තියෙන්නේ. ඩ්‍රැකියුලා ඉක්මනටම ජොනිව බේරගෙන අර කෝකියාවත් ගල් කරලා එතනින් ජොනිව අරගෙන යනවා. ඊට පස්සේ ඩ්‍රැකියුලා ජොනිව එක්කගෙන යනවා එයාට දෙයක් පෙන්වන්න තියනවා කියලා. ඩ්‍රැකියුලා ගිහින් ගෑනු කෙනෙක්ගේ පින්තූරයක් පෙන්වනවා. මෙයාගේ නම මාර්තා. ජොනි ඩ්‍රැකියුලාට කියනවා මම මෙයා ගැන දන්නවා. මෙයා ගැන පුරාවෘත්තයක් තියෙනවා කියලා. ඊට පස්සේ ජොනිගේ පුරාවෘත්තේ ඩ්‍රැකියුලාට කියනවා මේ ඉන්නේ ලූගෝ මැතිනිය. මෙයා මෙයාගේ ස්වාමි පුරුෂයා ගොඩක් සතුටින් තමයි ජීවත් වුනේ. එයාලා දෙන්නට ටික කාලයක් කෙනෙකුට ලස්සන දරුවෙකුත් හම්බුණා. හැබැයි මේ දරුවා හම්බුණාට පස්සේ තමයි දුක හිතෙන දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තේ. එයාලා කට්ටියම ඉද්දී එයාලගේ මානිගාව ගිනි අරගෙන එයාලා මැරිලා ගියා. එයාලගේ පින්තූර තාමත් ඒ මානිගාවේ තියලා තියෙනවා කියලා ජොනි ඩ්‍රැකියුලාට කියනවා. මේ ලූගෝ මැතිනිය තමයි ඩ්‍රැකියුලාගේ බිරිඳ. එයාගේ නම මාර්තා. ඉතින් එදා ගින්නේ නැති වෙලා තියෙන්නේ මාර්තා විතරයි. ඩ්‍රැකියුලාගේ මේ විශ්ව බේරිලා. මේ ගින්න ඇති කරලා තියෙන්නේ මිනිස්සු එකතු වෙලා. ඒක නිසා තමයි ඩ්‍රැකියුලා තාමත් මිනිස්සු එක්ක තරහින් ඉන්නේ. ඉතින් මේ කතාව කිව්වට පස්සේ ජොනිට ගොඩක් දුක හිතෙලා එයා මේ රාක්ෂස භවනේ යන්න තීරණය කරනවා. ඒත් ඉතින් දැන් ජොනිව මේ රාක්ෂස භවනෙන් යවුවොත් මේ විශ්ව ගොඩක් දුක හිතෙන නිසා ඩ්‍රැකියුලා ජොනිට කියනවා ඔයා මේ පාටි එක ඉවරලා මෙහෙන් යන්න කියලා. ඔන්න ඉතින් අද තමයි මේවිස්ගේ උපන්දින පාටිය. කට්ටියම පාටිගේ ගොඩක් සතුටු වෙනවා. ජොනිත් මේ පාටි කරන ගොඩක් විනෝද වෙන ගමන් ඉන්නේ. මෙයා දාවට එනවා මේවිස්. එයාලා දෙන්න එකතු වෙලා නටන්න පටන් ගන්නවා. මෙයාලා දෙන්න නටනට ඉන්න අතරේ මේවිස් ජොනිව කිස් කරනවා. මේක දකින්න ඩ්‍රැකියුලා ඉක්මනටම ඇවිල්ලා එයාලා දෙන්නගේ මැදට පැනලා මේවිස්ට බයින්න පටන් ගන්නවා. මේවිස් ඩ්‍රැකියුලාට කියනවා මගේ වයස දැන් 118ක් මට මේ දේවල් කරන්න පුළුවන් කියලා. ඒ වගේම එයා ජොනි වගේ තැනින් තැනට යන්න කැමතියි කියලා. එතකොට ඩ්‍රැකියුලා කියනවා ඔයා එකපාරක් මනුස්ස ධම්මානයකට ගිහිලා වෙච්ච දේ මතකනේ ඒ වගේ තමයි හැම මනුස්සයෙක්ම කියලා. එතකොට මේවිස් කියනවා මම ආපහු සැරයක් ඒ ධම්මානයට ගිහිලා ඒ මනුස්සයන්ට තවත් අවස්ථාවක් දීලා බලන්නම් කියලා. එතකොට ඩ්‍රැකියුලාට මෙතනදී කියනවා එහෙම තමක් එතන නෑ මම ඊට හදපු ගමක් කියලා. ඊට පස්සේ මේවිස්ට ගොඩක් තරහ ගින් එයාව රැවට්ටුවේකට ඩ්‍රැකියුලාට බැන ඉන්නකොට මෙතෙන්ට එනවා අර කෝකියා. එයාව ගල් කරලා තියෙන නිසා එයාට හරියට කතා කරන්න බෑ. හැබැයි එයා කතා කරන දේ එතන ඉන්න මැස්සෙට තේරෙනවා. එයා ඇවිල්ලා එයා කතා කරන දේ ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. එයා කියනවා ජොනි මිනිස්සෙක් කියලා. ඉතින් මේක අහනවත් එක්කම මෙතන ඉන්න රාක්ෂසෝ කලබල වෙනවා. මේ රාක්ෂසෝ මිනිසුන්ට ගොඩක් බයයි. ඒක නිසා එයාලා එහෙම දුවන්න පටන් ගන්නවා. මේවිස් ජොනි ගාවට ගිහිල්ලා අහනවා ඔයා ඇත්තටම මිනිස්සෙක්ද කියලා. ජොනි කියනවා ඔව් කියලා. ඒත් ඉතින් මේවිස් කැමති නැහැ ජොනිව අතාරින්න. ටික වෙලාවක් යනකොට ජොනි දකින්නවා ඩ්‍රැකියුලාව. ඩ්‍රැකියුලාව දැක්කට පස්සේ එයාට ඩ්‍රැකියුලා කියපු දේවල් මතක් වෙලා එයා මේවිස්ට කියනවා මම රාක්ෂසොන්ට කැමති නැහැ මම මෙහෙන් යන්න යනවා කියලා. මේකට මේවිස්ට නම් ගොඩක් දුක හිතෙනවා. ඊට පස්සේ ඒ පාටිය එතනින්ම ඉවර කරලා කට්ටියම ආපහු යන්න යනවා. ඩ්‍රැකියුලා මේවිස්ගේ කාමරේට ඇවිල්ලා මේවිස් ඉන්නවද කියලා බලනවා. එයා කාමරේ නැහැ. ඊට පස්සේ ඩ්‍රැකියුලා කාමරෙන් එළියට ඇවිල්ලා මේවිස්ට හොයන්න පටන් ගන්නවා. මේවිස් හොටෙල් එකේ වහලු
උඩට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. ඩ්‍රැකියුලා මේවිස් තාවට ගිහිල්ලා අයියෝ දුකින් ඉන්නේ කියලා අහනවා. එතකොට මේවිස් ඩ්‍රැකියුලාට කියනවා මං විතරයි ජොනිට කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. එයා මට කැමති නෑ. ඒක නිසා ඔයාට පුළුවන් ද බගේ මතකේ නැති කරලා දාන්න කියලා. හැබැයි ඩ්‍රැකියුලා නම් කැමති නෑ මේවිස්ගේ මතකේ නැති කරන්න. ටික වෙලාවකට පස්සේ මේවිස් එතනින් යන්න යනවා. ඔන්න දැන් ඉතින් පහුවදා උදේ වෙලා මේ හොටෙල් එකට ආපු හැම රාක්ෂයම මෙහෙන් යන්න හදන්නේ. මොකද මේ ආරක්ෂාවක් නෑ කියලා. ඩ්‍රැකියුලා මෙතෙන්ට ආවිලා කට්ටියටම කියනවා මේවිස් ජොනිට කැමැත්තෙන් ඉන්නේ. මට ජොනිව හොයාගන්න උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඩ්‍රැකියුලාගේ යාළුවෝ ටික ඔක්කොම කැමති වෙනවා ඩ්‍රැකියුලාට උදව් කරන්න. ඊට පස්සේ යාලා කට්ටියම වාහනයක නැගලා ජොනිව හොයාගෙන එනවා. මෙයාලා එනකොට දකිනවා ජොනිගේ බෑග් එකෙන් වැටිච්ච ටී-ෂර්ට් එකක්. ඩ්‍රැකියුලා මේ ටී-ෂර්ට් එක අරගෙන වේන්ඩ දීලා ඉව කරලා කියන්නේ කියනවා ජොනි ඉන්න තැන. වේන්ඩ වයස නිසා එයාගේ ඉව දැන් නැති වෙලා තියෙන්නේ. ඒක නිසා එයා කතා කරනවා එයාගේ ළමයි ටිකට. මෙයාගේ ළමයි සේරම ඊට පස්සේ මෙතෙන්ට එනවා. මේ ළමයි මෙතෙන්ට ආවට කවුරුත් එයා කියන දේ අහන්න. හැබැයි එක ළමෙක් කිනෝ වේන් කියන දේ වෙන්නේ යාට කතා කරලා මේ ටී-ෂර්ට් එක ඉව කරලා ජොනි කොහෙද ඉන්නේ කියන්නේ කියලා. එයා කියනවා ජොනි ටැක්සි එක නැගලා එයාපෝට් එකට ගිහලා දැන් ප්ලේන් එකේ ඉන්නේ කියලා. ඊට පස්සේ වෙන්න අපෝ ඔයාගේ ළමයි ටික ආවලා කට්ටියම වාහනේ නැගලා එයාපෝට් එකට එන්නවා. මේ වෙනකොට ඉර පායලා තියෙන්නේ. ඩ්‍රැකියුලාට ඉර එළියට යන්න බැරි වුණත් කරන්න දෙයක් නැති නිසා එයාලා එනවා ජොනිව හොයාගෙන. මෙයාලා කට්ටිය එන තමන් ඉන්දි පාරේ අයිනේ දකින්නවා ඩ්‍රැකියුලා වගේ ඇදගත්ත මිනිස්සෙක්. එයාලා ඒ මිනිස්සයා දැකලා ගොඩක් පුදුම වෙලා වගේ තමයි බලාගෙන ඉන්නේ. එයාලා නගරට එනකොට දකින්නවා රාක්ෂසෝ වෙනුවෙන් උත්සවයක් පවත්වනවා. මෙයාලා හිතන්නේ මෙයාලව පිළිගන්න මේ උත්සවය තියනවා කියලා. ඒත් එහෙම නෙවෙයි. මේක අවුරුද්දකට සැරයක් මේ නගරේ පවත්වන උත්සවයක්. ඉතින් මේ උත්සවය නිසා මේ නගරේ තියෙන හැම පාරක්ම බ්ලොක් වෙලා. ඩ්‍රැකියුලාට වවුලෙක් කරලා පියාඹලා යන්න විදියකුත් නැහැ මේ අවුව නිසා. ඉතින් ඒක නිසා එයාලා කරන්න හදන්නේ හෙන කටය පාවිච්චි කරලා මෙතන ඉන්න මිනිස්සු බය කරලා දාලා එනවලා මේ පාර ඉඩ හදාගන්න. ඉතින් හෙන කටය එතන උඩට නැගලා කෑ ගහලා මිනිසුන්ව බය කරන්න හදනවා. හැබැයි මිනිසුන් නම් බය වෙන්නේ නැහැ. මිනිස්සු හෙන කටයට අප්පුඩි ගහනවා. ඉතින් මේ හෙන කටය මිනිසුන්ව බය කරන්න හැදුවට එයාලා බය වෙන්නේ නැති නිසා හෙන කටය මිනිස්සු කට්ටියට කතා කරලා කියනවා ඔයාලට අපිට උදව්වක් කරන්න පුළුවන්ද අපේ ඩ්‍රැකියුලාට එයාපෝට් එකට යන්න ඕනේ ඉක්මනටම කියලා. ඊට පස්සේ මේ මිනිස්සු ටික ඩ්‍රැකියුලාට උදව් කරන්න කැමති වෙනවා. එයාලා කට්ටියම පොණිමක් හැදිලා ඩ්‍රැකියුලාට ඉක්මනටම එයාපෝට් එකට යන්න පාර හදලා දෙනවා. ඩ්‍රැකියුලා එයාපෝට් එකට එනකොට ජොනි යන ප්ලේන් එක එතනින් පිටත් වෙලා. දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා ඩ්‍රැකියුලා පිටිලා හරි ජොනිව ආපහු එක්කගෙන යනවා කියලා හිතාගෙන එයා වවුලෙක් වෙලා ප්ලේන් එක පස්සෙන් පියාඹගෙන එනවා. එයා ඇවිල්ලා ජොනිට කතා කරනවා. ඒත් ඉතින් ඩ්‍රැකියුලා එළියේ ඉන්න නිසා ජොනිට කතා කරන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ එයා ප්ලේන් එක ඉස්සරහට ගිහිල්ලා පයිලට්ව මෝහනය කරලා එයාගේ මයික් එක හරහා ජොනිට කතා කරනවා. ඩ්‍රැකියුලා ජොනිට කියනවා එයාගේ අතින් වෙච්ච වැරද්ද හදාගන්න මං ඇවිල්ලා ඉන්නේ ඔයා ආපහු මාත් එක්ක යන්න එන්න කියලා. ඊට පස්සේ ඩ්‍රැකියුලා මේ ප්ලේන් එක එයාපෝට් එකට හරවලා ජොනිවත් එක්කගෙන ආපහු එනවා හොටෙල් එකට. මෙයා මේවිස්ගේ කාමරේට එන්නේ දුන් දාගෙන. මොකද එළියේ අවුව නිසා මෙයා හොදටම පිච්චිලා. එයා ඇවිල්ලා මේවිස්ට ජොනිව පෙන්නනවා. මේවිස්ට ජොනි දැක්කට සතුටු හිතෙන්නේ නැහැ. මොකද ජොනි මේවිස්ට බැනලා ගියපු නිසා. ජොනි ඊට පස්සේ කියනවා මං මේ හැමදේම කිව්වේ ඔයාගේ තාත්තා මට කියන්න කියපු නිසා කියලා. එතකොට ඩ්‍රැකියුලා කියනවා ඔව් මගේ අතේ වැරද්දක් වුණා ඒකට මට සමා වෙන්න කියලා. ඉතින් මේ කතාව අහනවත් එක්කම මේවිස්ට ගොඩක් සතුටු හිතෙනවා. දැන් ඉතින් මේවිස් හදන්නේ මේ ලෝකෙවලේ තියෙන හැම දෙයක්ම බලන්න ජොනි එක ඇවිදින්න යන්න. ඉතින් ඔතනින් තමයි අපේ කතාව ඉවර වෙන්නේ. ඔයාලා මේ මූවි එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ලස්සන සුපිරි animation movie එකකින් හම්බෙන්න නම් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.